මම කිත්නතා රමිත් කුමාරන අට 2025 June CA Business Level Examination එකේ Island Fest වෙන්න පුළුවන් වුණා. ඔව් මට මේ achievement එක ගැන හරිම සතුටුයි. මොකද අවුරුදු 18 වගේ ආඩු වයසකින් මට මේ වගේ ලොකු achievement එකක් ගන්න පුළුවන් වෙච්ච එක ගැන මුලින්ම මම්මගේ අම්මට තාත්තටයි thanks කරන්න කැමතියි මට දීපු support එකට. ඊළඟට මම මේක අවස්ථාවක් කරගන්නවා ආශාන්ස සහ online accounting ආයතනයේ ඔක්කොම ටීචර්ස්ට තෑන්ක් කරන්න. මොකද ඒගොල්ලොන්ගෙන් හම්බෙච්ච ප්‍රොපර් ගයිඩන්ස් එකයි ඒගොල්ලොන්ගේ මොටිවේෂන් එකයි ඒගොල්ලෝ මට හදලා දීපු ප්‍රොපර් ප්ලෑන් එකකින් තමයි මට මේ වගේ අචීව්මන්ට් එකක් ගන්න පුළුවන් වුනේ. මට හරි සතුටුයි. මුලින්ම ඒගොල්ලෝ කවර් කරේ තියරි ලෙසන්ස් ටික. ඒගොල්ලෝ එක්සෑම් එකට මාසෙකට කලින් තියරි ලෙසන්ස් ටික ඔක්කොම වගේ කවර් කරා. ඒවා ෆුල් කම්ප්‍රිහෙන්සිව්. ආය අපිට එක්ස්ටර්නල් මැටීරියල්ස් එකත් ස්ටඩි පැක් එකවත් රිෆර් කරන්න දෙයක් නැහැ. ඒකින් ඔක්කොම කවර් වෙනවා. ඊළඟට හැම පාඩමක් යටතේම අපිට ක්වෙස්චන්ස් කවර් වුණා. ඒ දේවල් හරියම කම්ප්‍රිහෙන්සිව් සහ complex questions. ඊළඟට අපිට mock papers කරා. ඒ mock papers උත් හරියම complex සහ comprehensive papers නිසා සමහර වෙලාවට chartered examination එකේ අපිට face කරන්න වෙච්ච questions වලටත් වඩා ඒවා complex නිසා අපිට හොඳ exposure එකක් එකෙන් හම්බුණා සහ practice එකක් හම්බුණා. ඒකෙන් තමයි අපිට time management සහ proper planning හිම හොඳට practice කරන්න පුළුවන් වුණේ. ඊට අමතරව හැම සබ්ජෙක්ට් එකකටම හැම සර් කෙනෙක්ම ලයිව් සෙෂන්ස් තිබුණා. ඒ ලයිව් සෙෂන්ස් හරියම ඉම්පෝටන්ට්. මොකද ඒකෙන් තමයි අපිට පේපර් එක මැනේජ් කරන විදිය, ක්වික් ටිප්ස්, ඊළඟට මුළු පේපර් එක මැනේජ් කරගන්නේ කොහොමද වගේ දේවල් සර්ලා කියලා දුන්නේ. ඒ වගේම සර්ලා ඒ කෝස් එක පුරාවටම හරියම සපෝටිව්. මොකද අහන ඕනම ප්‍රශ්නයකට ඕනම වෙලාවක උත්තරයක් දෙනවා, ඕනම ඩවුට් එකක් ක්ලියර් කරලා දෙනවා. එතකොට විභාග ලඟ වුණාම මට කිසිම ඩවුට් එකක් තිබුණෙත් නැහැ. ඔක්කොම ක්ලැරිෆයි වෙලා තිබුණේ. ඒ නිසා එහෙම ප්‍රොපර් ගයිඩන්ස් එකකුයි හොඳ ප්‍රොපර් ප්ලෑන් එකකටයි වැඩ කරන්න පුළුවන් වෙච්ච හින්දා Island Fest වෙන්න මට පුළුවන් වුණා. සහ ඒක අමාරු දෙයක් නෙමෙයි. මම බිස්නස් ලෙවල් එකට ස්ටඩි කරේ රත්නපුරේ ඉඳලා. මට කොළඹ එන්න උවමනාවක් තිබුණේ නැහැ. ඔන්ලයින් accounting එකේ අපිට ඔන්ලයින් ඉගෙන ගන්න තිබිච්ච ෆැසිලිටි එක හින්දා වීඩියෝස් ඔක්කොම කවර් වෙලා මට එකෙන් ඇත්තටම ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තමයි හම්බුනේ. මොකද ට්‍රාන්ස්පෝර්ට් වලට මගේ වෙලාව නාස්ති වුණෙත් නැහැ සහ මගේ මහන්සිය ට්‍රැවල් කරලා එන මහන්සි දේවල් තිබුණෙත් නැහැ. ඒ විතරකුත් නෙමෙයි මේ වීඩියෝස් මට ඕන තරම් වෙලාවක ඕන වෙලාවක මට කන්වීනියන්ට් විදියට මට කැමති ටයිම් ටේබල් එකට හදාගෙන බලන්න පුළුවන්. ඒ වගේම ඒක අපිට කැමති වාරයක් අපිට තේරෙන්නේ නැත්නම් ආයෙ දාගෙන බලන්න පුළුවන්. ඒක ගොඩක්ම හෙල්ප්ෆුල් වුණා. ඊට අමතරව අපිට රිවිෂන් පේපර්ස්, මොක් පේපර්ස් easy හරිම easy විදියට කරන්න පුළුවන් විදිහට platform එක හදලා තිබුණා. ඒක හරිම convenient. ඒ නිසා මගේ studies වලට කවදාවත්ම location එක මට බැරි එකක් වුණේ නැහැ. මට A-level students වලට දෙන්න තියෙන advice එක තමයි age is never a barrier. ඒ නිසා කාලට දාන්න එපා. මාත් A-levels ඉවර වෙච්ච ගමන් pending results එක තමයි CA සහ online accounting එක join වුනේ. අපිට ඇත්ත වශයෙන්ම ලොකු achievements ගන්න ඕන වෙන්නේ proper guidance, proper plan එකක් සහ motivation තමයි. ඉතින් ඒ හැමදේම හොඳම විදියට online accounting ආයතනයෙන් අපිට හම්බ වෙනවා. ඉතින් මම කිසිම බයක් නැතුව online accounting ආයතනය recommend කරන ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඒගොල්ලෝගෙන් හම්බෙච්ච guidance එක හින්දා තමයි මට මෙච්චර දුරක් එන්න පුළුවන් වුනේ. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝගේ process එක trust කරලා අපි continuous commitment එකක් දුන්නොත් big results are always possible. onlineaccounting.lk